guys, welcome back to my channel. ඉතින් guys මමත් අද playback එකේ mission ගොඩක් අරන් ආවා. ඉතින් guys අද නම් try කරලා නැති ඒවා try කරන් තමයි යන්නේ. අපි ගිහිල්ලා බලමුද වැඩේට දැම්මෝ නැද්ද? අපි මේ challenges වලින් යන් හවුලි කියලා එකක් තියෙනවා. ඒකේ play කරමුද? අර daily කියන එක play කරමුනේ. ඒක race එකක් කියන යාළුවනේ. අපි play කරමු. අපේ දන්න කාරණා අර කම්ෆේ අපි ආයි සිටි එක මාරු කරන වෙහිකල් කියන මොඩ්ඩක් දානවා නේ වෙහිකල් නම් දාගෙන යන්න බෑ ඒක තියෙනවා සිටිස් අපි මාරු කරනවා ඒක හරියන්නේ සිටිස් හරියන්නේ මේ දවස්වල මම මේ කලින් මොඩ් එකක් බයි කරලා සල්ලි මේ 37 තියෙන ගහලා බලමුද මේ වීක්ලි කියන එක ගහලා බලමුද කමන්නේ අපි ගහලා බලමු ඒක රේස් එකක් ගයිස් කමන්නේ අපි ගහලා බලමු ඒක මේකට ගහන්න ආසයි මොකක්ද දෙන්නේ රොකට් එකක් අයිසන්න මන්න ඒ රොකට් සිරි දුවමෝ දෙක ගිනි දානවා සඳ වුණ වෙන්න මේ ගින්දරත් එක්ක වෙන්නේ නැහැ ගයිස් බලන්න ඊ උඩ යනවා ඊ අපි වතුරේ අතේ මරුවා තල්ලේ මාරේ ඒක අපි වල මෙතන උඩට ගන්න අයියෝ ගිනුනේ උඩට යන්නේ කොල්ල සැලෙන්නේ අර සෙට් අනිත් පැත්තෙනුත් යනවා කියන්නේ ගයිස් උඩියන් හොරියට හරියනවා මේක ගැම්ම ගිනි දාගෙන අයියෝ උඩින් යන්න කියලා හිතුවේ දෙමන්න අස්සේ යන්න හරියට හරි එක කාරයක් ගිනි අරන් මේක අදින් ගත්තා සඳ බොඳ උනානේ ඉතින් කරන්නද කියලා වුණා කාට කියන්නද ඊ කොතෙන්ද ආවේ කමන්නේ යම් කියලා ගනිත හොඳේ ඇරලා යත හැකි අම්මෝ එක තල්ලු කරන් ඒක නැහැ පොඩි එකක් ඒ උනට කමන්නේ ආතල් හොඳේ මං ආයේ ඔයගොල්ලන්ට මං ඒ ගේන්නම් ඊළඟ හෙට හරි අනිද්දා හරි මේ හායිමෑන් කියන එක පිට්මෑන් නේ පිට්මෑන් කියන ගහවලම අන්තිමයට තිබ්බට කලින් එක අන්න එක මට හිතෙනවා ටිකක් හොඳයි කියලා බලමු ඉතින් ගහලා මැෂින් ගන් එකක් තියාගෙන මේ බඩු වලම බඩු පටන් ගන්නකොට මම ගාඩ් ටිකක් එහෙම නම් හම්බුනා යාළුවනේ වාහනයක් ගන්න මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක එහා මෙහා වෙන්න ඇති ගණන් ගන්න මේ පොලිස් කාර්යයක් තියෙනවා අපි එක් ගමු එක් ගම සයිලන්ට් දායි යන්නේ
සයිලන් දැම්මා. පොලිසිය නැගිටින්න කලින් ඉන්න පොලිස් කාර් එකනවා මල්ලි යන්න ඔය පොලිස් කාරෙන්ට අහුවෙන් බඩු. ඔය නිකම් මිනිස්සුන්ගේ කාර් ගත්තට නම් පොලිසිය වැඩි ඇවිස්සෙන්නේ නැහැ. නෝමල් කාර් වලට ඉස්සර කාර් එකක් පොලිසියෙන් එනවා පොලිස් කාර් එකෙන් අපි මේ සුපිරියටම ඇතුළට දාලා තව ටිකක් කරන්න බෑ ඉතින් කරන්න දෙයක් කන්නේ නෑ අපිට. අපි යන් මන්නේ අපි යන් සඳ කලර් ලයිට් රත් වෙන වෙනවා අයුරු ඒවනම් ගණන් ගන්නවත් නෑ අපි කලර් ලයිට් කාගේ අපි ගණන් ගන්න දැන් කිසිම කෙනෙක් කලර් ලයිට් දැන් වෙන්නේ දැන් අර කොළවැට දින කොළවැට රතු වටර මයියන්නේ නේ ඇතුළට යන් බලන්න බලන්න කියලා සින්දුව ලස්සනයිද ඒ මොනවා නැත මැෂින් ගන්න බඩු තියෙනවා මේ පොලිස් කාර් අනිත් පැත්තට යන්නේ කොහොම යන්නේ මන්දයි කිය ෂොටියකුත් තියෙනවා ෂොටි නම් අදාළම නෑ ගයිස් ඉතින් මේ ඇන්නට හරියට හරිගිනේ කෑවනේ සඳ බොඳ වුණා නේද නොකර තමයි සඳ බොඳ වුණා සඳරන් දැක්ක නෑ මොකක් හරි බොඳ වුණා මෙන්න ඉන්න සෙට් එකක් තියෙනවා සඳ බොඳ වෙලා බිම වැටෙනවා ඒක ඉවරයි මුඩ 26යි කෙලවෙනවා ඊ ෂොට් ගන්න එකේ මේ කෙලවෙනවා මහත්තයා යන්න සඳ බොඳ වෙන්න හරියට හරි තව ටිකක් වෙලා හිටියොත් නම් බඩු හරියට හරි හෙඩ්ෂොට් එකන 10ක් විතර මේ ලේපත් වෙනවා ඔය රතුපත් හරියට හරි කෙලවන ගන්න කලින් වෙඩි වැදුනා ආයි මෙතරමයි ඉපදුනේ දැන් නම් ගයිස් මේ වාහන වලින් ගිහලා හප්පනවා මේ මදියට වෙඩි දිනනවා මේ මදියට අපි යම් මෙතන මෝ තව ටිකක් වෙලා එතන හිටියන වාහන වලින් හැපිලා මේ ටැක්සියක් කරනවා දැන් ටැක්සි එකක් කමන්නේ ටක් ගාලා අරන් යන් එතනින් පැන ගන්න ඕනි මොනවා නැතක් යාළුවනේ ඉතින් බස් අයියා කොහෙනවද දන්නේ කළුවරේ නැත්තම් කෙලවෙනවා බස් අයියා කොහෙනවද දන්නේ කළුවරේ හදිස් වෙලාවේදී බස් අයියා වෙන්නම් පෙන්නන්න බෑ කෙලින්ම ඇවිල්ලා හත්තන් තමයි ගයිස් භීෂණය ලයිට් කනුල තාප්පල හැපෙන්නේ නැති නෑ ඉතින් මොනව කරන්නද අපි යන් අපි ඉස්සයි මැෂින් ගන්න යන්නේ නිවුස් කරන දෙයි දෙක් වගේ ගමු නිවුස් කාර්යයක් හමුණා ගොඩ කාලෙකින් සේෆ්ටි පොලිස් කාර්යයක් දෙනවා පස්සේ අපි උනේ සේෆ්ටි දැනගෙන ෆෝන් සේෆ්ටි දැම්මකොට මෙන්න ටෙලිෆෝන් එකක් කැඩුණා ගලවුණා පියන් මන්නේ අපි යන් දැන් දෙනවා ඉතින් සඳ වෙලා බිව්වට පොලිස් කාර්යයක් ඉන්නවා හරි මෙතන පොලිස් කාර්යයක් දෙමු තව එකක් යමු බලන්න තව පාරක් යන්න බලන්න මට ඕක තමයි පෙන්වන්න බැරි ඉවෙන්ට් ඕන ඉතින් මොනවා කරන්නද ගයිස් මොනවා කරන්නද ටෙල් යුවර් ෆ්‍රෙන්ඩ්ස් කියන එක try කරමුද අපි ඒක බෑ ටෙල් යුවර් ෆ්‍රෙන්ඩ්ස් කියන එක දාන්න මොකක් හරි කියන්න අපි මේ පාර ගිහිල්ලා බලමු අර ට්‍රිප් කියන එක යන්න ට්‍රිප් කියන එක මොකක් හරි ඒක අන්තිම ඔය බෑග් එකකට තියෙන අර බෑග් එක තියෙන ඊට එක ගමු ඒකේ බස් කලින් ප්ලේ කරලා තියෙනවා මම මතක විදිහට ආනේ ප්ලේ කරලා නෑ බිල්ඩින් උඩ හෙලිකොප්ටරයක් හේ මොනවද අර කැරක් තියෙන්නේ ඒ මොනවද දන්නේ ඒකට ඇතුල් ගන්න දරක් තියෙනවද මට අල්ලන්නේ නෑ ඇතුල් වන්නට තැනක් කොහෙද හරියට හරි සඳ බොඳ වුණා කණෙන් බේරුනේ මොනව කරන්නේ තව ටිකක් කණේ යනවා ඒකත් මාර වැඩේ හැබැයි මේ කැරකෙන අයිටම් එක නගින්න බැයිද දන්නේ ඒක හැපි කැරකෙනවා අපි නගින්න බෑ මං හිතන්නේ රේඩාර් එකක් යාළුවනේ ඔය හෙලිකොප්ටර් වලට වෙඩි තියන්නේ දැන් මට මේක එළියට යන්න තැනක් හොයාගන්නත් ඕනි ඒ වෙලාවට බලමු අපි වෙඩි තියලා බලමුද වෙඩි තිබ්බට මොනවත් වෙන්නෙත් නෑ යාළුවනේ ඉතින් කමන්නේ සැලෙන්නේ අපි දැන් ආපු තැන හොයාගෙන එළියට යන් එතනින්ද මේ හරියට තමයි මට මතක තියාන්නේ අතන ඉන්නේ එක්කනේ දැන් ලස්සේ යන්නේ ඔන්න එනවා මම පැනගමුද හරියට හරි අනුන්ගේ කාර් උස්සන්න වෙලාවක් නැහැ වෙඩි වදිනවා පැනගමු වෙඩි වදින අයුරු නොදැන මාම ගියේ භීෂණේ මැද්දට තව ටිකකින් සඳ බොඳ වෙන්න කනවා මම ටික වෙලාවකින් අසනයිද ගයි සින්දුව බුලට් යනවා කනලගින් කොරන්ඩ යන්නේ ඉතින් මේ ඔය පිටි එහා පැත්තේ තියෙනවා සුසුකි අල්ටෝ එක වගේ කාර් එක. අන්න ඒ කාර් තමයි අදනම් ගොඩක්ම සෙට් උනේ. වෙන කාර් නැද්ද මන්ද? මේ අර කලින් ගඟට වැටෙන්න ගිහලා කණෙන් ගියේ. කමන්නේ. අපි මේ ඔන්න රතු පාට කාර් එක මොකද්ද කියලා දන්නවනේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. මම ඒක තාම දන්නේ නැහැ මෙච්චර ප්ලේබැක් ප්ලේ කළත්. ඉතින් අපි ගමු කාර් එකක් ගිහිල්ලා මේ මොකද්ද මේ කුණු ලොරියක් තියෙන්නේ අනේ මන් දෙවි බස් එකට බෝම්බයක් දැම්මා හරියට හරි පිපුරුණා මං හිතන්නේ ඒක පිපිරෙන්න ඇති මේ අල්ටෝ එක වගේ කාර් එක නිකන් ගමුද බලන්න
අපි යන්කෝ තව එකක් ඉස්සරහට හම්බ වෙනවනේ අනිවාර්යෙන් මේ තියෙන බඩු. අපි ගමු ඒක. හෙන හිම්බිච්ච ඉබ්බ කාර්යයක්ද ඔය දෙක. යම් බලන්න ස්පීඩ් නෑ ගයිස් වාහන උඩින් යනවා මොනවද අන්න බහින්න බඩු තියනවා ඩ්‍රිෆ්ට් කරන කාර් එක හරි අර පිටිපස්සේ තිබ්බ වාහනේ පිපුරුවා මේ ඩ්‍රිෆ්ට් කරන කාර් එක ගොඩ දුර යන්න වෙන්නේ නෑ මන්න හිතර විදිහට හරිනේ කියලා කට ගන්න උන්නේ ඕක හැරවෙනවා මදි යාළුවනේ ඩ්‍රිෆ්ට් වදිනවා හැරවෙන්නේ නෑ වැඩි මේ අපි බෝම්බයක් ගහන්න හිතනවා බෝම්බයක් ගහමුද අපි පාරට ගිහින් ගහමු නැත්තම් ඊසි ආතල් යන එතන හෙන කරුවල දනන්නේ මට මේක මේ මිෂන් එක දවල්ට දාගන්න තිබ්බනම් මාර යාළුවනේ ඉතින් මොනෝ කරන්නද කරන්න දෙයක් නැහැ අපි මේ හරි බෝම්බයක් දාලා මේ වාහනයකට දාමුද අපිත් එක්කම වාහනේට දාමුකෝ දාලා මැරමු හරි අර අයියා කෙනෙකුත් තාම මැරෙන්න තමයි හරි වාහන පුපුරනවා කොහොමද ඒක 23 කිලෝමීටරයක් විතර අපි තව බෝම්බයක් ගහලා මේක මේ මිෂන් එක ඉවර කරමු දුඩුම් සඳ බොඳ වෙන අයුරු මට ඒකමයි කියවෙන්නේ බලන්න ගයිස් කටේ පුරුද්දට ගිහිල්ලා කවන්නේ කනෙක්ට් දෙමු අපි මේ පාර යන් අර අපි අර කාර් රේස් එක ගිහිල්ලා බලමුද අර බෝට්ටුවේ යන්න ඔය ඩේලි කියලා එකේ තිබ්බේ අන්න එකකින් ගිහිල්ලා බලමු ගයිස් බෝට්ටුවක එහෙම යන්න පුළුවන්ද කියලා මේ කාර් අයියලට ඕන්නයි යන්න කියන්න මන්නම් දෙයින් යන්නේ ඕවේ රේස් පදින්න වෙලාව නැහැ ගයිස් අපි යමු අර බෝට්ටුව ගන්න හැබැයි මේකෙන් ගියොත් අපිට ගොඩක් දුර යන්න වෙනවා බීච් එක වෙනකම් කමන්නේ යන්කෝ නගිමු යන් එහෙනම් හරිනේ නැගලා යන්න ඕනේ හීරෝ වුණා අපි මේකෙම යන්න නැත්තම් බීච් එක ළඟ තියෙන එකක් ගමු මේ බීච් එක ළඟ තියෙන එකක් ගමු නැත්තම් මට මේක එළියට දාගන්න තිබ්බ වාහනේ හප්පලා ඕක වාහන හප්පන්න ඉලා අපි වැටුනොත් එහෙම ඉතින් කෙලවෙනවනේ කමන්නේ මේ අපි අර උඩ පාරක් තියෙන්නේ අන්න ඒක යන් කලින් ගියෙත් නෑනේ මම try එක උත් දීලා බලන්න යන් එහෙන කන්දකුයි වංගුටිකුයි තියනවා වංගු කියලා හිතුවට 18 වංගු කියලා හිතන්න එපා හොඳේ මල්ලි මේ 18 වංගු මීට වඩා ලොකුයි බලන්න මේක ජම්ප් දාන්න හිටම් පුළුවන් ඔයා ඊතර විදිය නෙමෙයි මේක මොකක්ද අර අයිටම් ටික ඇඳවලද මොනවද තුවක්කුද කාල තුවක්කුද බෝම්බද මිසයිලද අනේ මන්ද ගිහින් බලන්න ඇතුළට යන්න තැනක් ඇති කොහේ හරි පියන්කෝ බලන්න අනිත් කාර් රේස් එක ඉවර කරලත් ඇති අපි ආයිද ඔය රේස් අපි ආයිද රේස් නැද්ද ගයිස් අපි ආයිද රේස් අයියෝ බාන්න ඉතින් වදිනවනේ යන් මොකම යන්නේ නැත්තේ යන්නේ නැහැ ගයිස් බලමු අරකට හිටර යාළුවනේ ඉතින් එන්න එකයි ගියේ නැත්තේ ඒ අර අච්චර යන්න දැත් ඉතින් කොහේ යනවද දන්නේ මටත් ඉතින් ට්‍රැක් නේ අමන්නේ අපි යම්මාන්න මේ ලොකු වලක් තියෙන මොනවද දන්නේ නැහැ තියෙන්නේ රොකට් නම් තියෙන මේ වෙලාව ගන්නම් ඕනේ නැහැ එකක් ගත්තා ඒ වතුර කියන්න ඔය යාළුවනේ එක තියෙන වැටුනොත් එහෙම ආයෙ එන්න වෙන්නේ නැහැ ජීවිතේට මේ ඇඳවල් කියන්නකෝ ඇඳවල් ගයිස් ඇඳවල් මන් හිතුවේ නෑ ඇඳවල් කියලා ඒකත් තාතර වැඩි අර පූල් එකක්ද දන්නේ කාගේ හරි අපි මේක උඩ නැගින් try එකක් දෙමු මන්න හිතන්නේ හැබැයි යන්න පුළුවන් වෙයි කියලා ඕගොල්ලෝ කියන හින්දා යන්කෝ ඉතින් බලන්න බෑ ගයිස් ඕක යන්න බෑ දුර මදි කියන්නේ ඉතින් දුර මදි එච්චරයි එඩිත් තියලා බලමු මොනවත් වෙන්නේ අපි යන් දැන් ඕවා ඕන්නේ යන් අපි ආව පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ යනවා ඉවරයක් නෑ ගයිස් මේ මැප් නම් ඉවර වෙන්නේ මැප් ඉවර වෙන්නේ අයිඩියා එකක් ආවා අපි බෝට්ටුවක් කරා යමු මැප් එකේ කොනට හරි බීච් එක තියෙනවා මෙන්න එතන තියෙන ඕනේ බෝට්ටුවක් පොතේ හැටියට අර මං කිව්වේ පොත නෙමෙයි මැප් එකේ හැටියට ඒ ටුට්ටක් මාරු වෙනවා ඩාන් එනවා සඳ බොඳ වෙනවා කෙලවෙනවා ඒක වෙන කතාවක් නේ ගයිස් ඉතින් මට වෙන කතාව මෙතෙන්ද කියවෙනවා පිස්සු මට අපි මේක මෙතෙන් නතර කරන් යන් ගන්න බෝට්ටුව නැග්ගා නගින්න නැද්ද නැග්ගා හරි හම්ම පොලිස් බෝට්ටුනේ මේ තියෙන්නේ නිකන් බෝට්ටු නැද්ද දන්නේ මේක අර හමුදා බෝට්ටු එක නැද්ද දන්නේ වෙඩි වදින ඒවා එහෙම හමුදා නැවත් තිබ්බනම් කොල්ටිය ඕගොල්ලෝ බලන්නකො දෙසැම්බර් අප්ඩේට් එක ඔය ඔක්කොමත් එක්ක එන්නේ සුපිරි කාර් එනවා බුගාඩි අරවා මේ ඔක්කොම මං හිතන්නේ ගයිස් බැම්ම තියෙන තැනින් මැප් එක ඉවරයිද කොහෙද අර මැප් එකක් කළු පාටට පෙන්නන්නේ
මැප් එකේ අගටම ගියා එහෙනන්නේ. එතනින් එහා යන්න බෑ. මේ ගයිස් මට මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නත් හිතෙනවා යාළුවනේ මොකෝ කියන්නේ. බෝම්බයක් ගහමුද එහා පැත්තට ආයිද කියලා. බෑ ගයිස් මටමයි වදින්නේ. එතකොට ගුඩ් බයි කියන්න වෙන්නෙත් නෑ ඕගොල්ලන්ට මට. එහෙනම් ගයිස් මම මේ වීඩියෝ මෙතනින් ඉවර කරනවා. ගුඩ් බයි see you.